අපි හැමදාම ඇවිදින අපි පාදයට යටින් තියෙන මේ පොළොව ඇතුලේ ඇත්තටම පුදුම හිතන ලෝකයක් සැඟවිලා තියෙනවා. අපි අද කතා කරමු ඒ ගැන. දැන් බලන්න මේ පේන ගල් දෙක දිහා. බැලුමට නිකම් ගල් දෙකක් වගේනේ. ඒත් එකක් හැදිලා තියෙන්නේ ගින්නෙන්. අනික හරියට පෘථිවියේ පුරාණ ඉතිහාසයේ ලියපු කතා පොතක් වගේ. හොඳයි. ඉතින් අපි මේ ගමන යන්නේ කොහමද? මුලින්ම බලමු මේ පාෂාණ හැදිලා දෙන මූලිකම දේවල් මොනවද කියලා. ඊට පස්සේ අපි හඳුන්න ගන්නවා ප්‍රධාන පාෂාණ පවුල් තුන. ඊළඟට මේවා වෙනස් වෙන්නේ කොහොමද කියලාත් අන්තිමට මේ හැමදේම එකට සම්බන්ධ වෙන නිමක් නැති චක්‍රය ගැනත් කතා කරමු. හරි. එහෙනම් අපි පටන් ගමු සරලම මූලිකම ප්‍රශ්නේ. පාෂාණ සහ ඛනිජ කියන්නේ මොකක්ද? මේ දෙකේ තියෙන වෙනස් මොකක්ද? හිතන්නකෝ ඛනිජයක් කියන්නේ හරියට අපි කේක් එකක් හදන්න ගන්න තනි අමුද්‍රව්‍යයක් වගේ. පිටි, සීනි වගේ. ඒ කියන්නේ ඒක තනිකරම එක දෙයක්. පිරිසිදුයි. වෙන මුකුත් එක්ක කලවම් වෙලා නැහැ. දැන් බලන්න හරිම පුදුම දෙයක් තමයි මේ ඛනිජය තුල තියෙන අංශු සැකසিলা තියෙන විදිය. ඒ කියන්නේ ඒකේ අභ්‍යන්තර ව්‍යුහය තමයි ඒකේ බාහිර පෙනුම තීරණය කරන්නේ. අන්න ඒකයි අපිට මේ වගේ ලස්සන පිළිවෙලකට හැදලු ජ්‍යාමිතික හැඩතල දකින්න ලැබෙන්නේ. එතකොට පාෂාණයක් කියන්නේ මොකක්ද? ඒක තමයි අර කේක් එක. ඒ කියන්නේ අර තනි අමුද්‍රව්‍ය එක්කෝගේ ඛනිජ වර්ග එකකට වඩා වැඩි ගාණක් එකතු වෙලා හැදෙන සම්පූර්ණ මිශ්‍රණය. හරියට පෘථුවියම බේක් කරපු කේක් එකක් වගේ. හොඳයි. ඉතින් වැදගත්ම දේ තමයි මේ ඛනිජ අමුද්‍රව්‍ය එකතු වෙන විදිහ අනුව අපිට ප්‍රධාන වශයෙන්ද වෙනස් පාෂාණ පවුල් තුනක් හම්බ වෙනවා. අපි බලමු මේ පවුල් තුන මොනවද කියලා. පළවෙනි පවුල තමයි ආග්නේය පාෂාණ. නමෙම තියනවා වගේ මේවා ගින්නෙන් උපන් පාෂාණ. ඒ කියන්නේ පෘථිවිය ඇතුලේ තියෙන අධික උණුසුම් ද්‍රවයක්, ඒ කියන්නේ මැග්මා හරි, ලාවා හරි සිසිල් වෙලා ඝන වුණාම තමයි මේවා හැදෙන්නේ. ඉතින් මේ දියවුණු පාෂාණ පොළවයට ගැඹුරේ තියෙද්දි අපි ඒවට කියනවා මැග්මා කියලා. හැබැයි ඒක ගිනි කන්දකින් මතු පිටට ආවම ඒකට කියන්නේ ලාවා. දැන් මේ උණු ද්‍රවයේ සිසිල් වෙද්දි ඒක ඇතුලේ පලිඟු හැදෙන්න පටන් ගන්නවා. අන්තිමට අපිට ලැබෙන්නේ ග්‍රැනයිට් හරි, බාසෝල්ට් හරි වගේ හරිම තද ඝන ආග්නේය පාෂාණයක්. හොඳයි. ඊළඟ පවුල තමයි අවසාදිත පාෂාණ. මේවා නම් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. මේක හරියට පෘථිවියේ ඉතිහාසය ස්තරයෙන් ස්තරයට ලියපු පොතක් වගේ. ඉතින් මේවා හැදින්නේ කොහොමද? මුලින්ම තියෙන පාෂාණ හුළඟෙන් වතුරෙන් ටික ටික කැඩිලා කුඩා අංශු. ඒ කියන්නේ අවසාද බවට පත් වෙනවා. ඊට පස්සේ මේ අවසාද වතුරෙන් හරි හුළඟෙන් හරි ගසාගෙන ගිහින් වැව් මුහුදු පතුලේ වගේ තැන්වල ස්තර විදියට තැන්පත් වෙනවා. දැන් කාලයත් එක්ක උඩෙන් අලුත් ස්තර එකතු වෙද්දි යට තියෙන ස්තර තද වෙලා එකට ඇලිලා ඝන පාෂාණයක් බවට පත් වෙනවා. හරි. දැන් අපි යනවා තුන්වෙනි සහ අවසාන පවුලට. ඒ තමයි විපරීත පාෂාණ. නිකන් ට්‍රාන්ස්ෆෝමර්ස්ලා වගේ. මේවා කියන්නේ එක දෙයක් ඉඳලා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් බවට පරිවර්තනය වුණු පාෂාණ. සරලවම කිව්වොත් විපරීත පාෂාණයක් කියන්නේ අධික තාපය, පීඩනය, එහෙම නැත්නම් රසායනික ක්‍රියාවලිය නිසා වෙනස් වුණ ඕනෑම පාෂාණයක්. ඒ කියන්නේ ඒක ආග්නේය පාෂාණයක් වෙන්න පුළුවන්, අවසාදිත පාෂාණයක් වෙන්න පුළුවන්. ඒක අධික රස්නයකටයි, තෙරපුමකටයි අහුවෙලා දිය නොවි සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් බවට පත් වෙනවා. මේකට හොඳම උදාහරණයක් තමයි මේ. ආග්නේය පාෂාණයක් වෙන ග්‍රැනයිට් අධික පීඩනයකටයි තාපයකටයි අහු වුණාම ඒකේ තියෙන ඛනිජ ටික අලුතෙන් සැකසিলা මේ පේන විදිහට පටි වගේ ලස්සන රටාවක් තියෙන නයිස් කියන විපරීත පාෂාණයේ බවට පත් වෙනවා. හොඳයි. ඉතින් අලුත් පාෂාණ හැදෙන්න නම් පරණ පාෂාණ මුලින්ම කැඩෙන්න ඕන නේද? අපි බලමු මේ පාෂාණ වෙනස් වෙන්නේ, ඒ කියන්නේ කැඩිලා බිඳිලා යන්නේ කොහොමද කියලා. මේක හරිම සරල. ඒත් පුදුම තරම් බලවත් ක්‍රමයක්. බලන්න. පාෂාණවල තියෙන පැල්මකට වතුර පිරෙනවා. ඊට පස්සේ ඒ වතුර මිදෙනකොට අයිස් බවුඩ පත් වෙද්දී ප්‍රසාරණය වෙනවා. ඒකෙන් අර පැල්ම තව ටිකක් ලොකු වෙනවා. ආයෙත් අයිස් දිය වෙලා වතුර ගැඹුරට යනවා. ආයෙත් මිදෙනවා. මේක දිගින් දිගටම සිද්ධ වෙද්දී අන්තිමට ලොකු ගලක් උනත් දෙකට පැලෙනවා. ඒ වගේම තමයි ජීවයත් මේකට දායක වෙනවා. බලන්න මේ ගහේ මුල් දිහා. ටිකෙන් ටික හරිම හෙමින් ඒත් නොනවත්වාම මේ මුල් වර්ධනය වෙද්දී ඒවට පුළුවන් වෙනවා මේ තරම් ලොකු ගලක් උනත් දෙකට කරලා දාන්න. හරි. ඉතින් මේ හැමදේම එකට සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් තමයි අපි එන්නේ මේ කතාවේ වැදගත්ම කොටසට. මෙතනදී තමයි අපිට තේරෙන්නේ මේ අපි කතා කරපු පාෂාණ වර්ග තුන වෙන වෙනම කතා නෙවෙයි, එකම නිමක් නැති කතාවක පරිච්ඡේද විතරයි කියලා. ඉතින් මේ පාෂාණ පවුල් තුන හැමදාටම වෙන් වෙලාද ඉන්නේ?
නෑ කොහෙත්ම නෑ. එක පාෂාණයක් හැමදාම ආග්නේය විදිහටම නැත්නම් අවසාදිත විදිහටම තියෙන්නේ නෑ. ඒක නිරන්තරයෙන් වෙනස් වෙන ගතික පද්ධතියක කොටසක්. මෙන්න මේක තමයි සම්පූර්ණ කතාව. පාෂාණ චක්‍රය. ඒ කියන්නේ ඕනෑම පාෂාණයක් වෙනත් ඕනෑම පාෂාණයක් බවට පත්වෙන්න පුරුවන් නිමක් නැති ක්‍රියාවලියක්. අපි මේ චක්‍රය දිගේ ටිකක් ගිහින් බලමු. හිතන්න මැග්මා සිසිල් වෙලා ආග්නේය පාෂාණයක් හැදෙනවා. ඊට පස්සේ ඒ ආග්නේය පාෂාණය කාලයත් එක්ක කැඩිලා අවසාද බවට පත් වෙනවා. ඒ අවසාද එකතු වෙලා තද වෙලා අවසාදිත පාෂාණයක් හැදෙනවා. ඊළඟට ඒ අවසාදිත පාෂාණය පොළව යටට ගිහින් තාපයටයි පීඩනයටයි අහු වෙලා විපරිත පාෂාණයක් බවට පත් වෙන්න පුරුවන්. අන්තිමට ඒ විපරිත පාෂාණය පවා දිය වෙලා ආයෙත් මැග්මා බවට පත් වෙලා මුළු චක්‍රයම අලුතෙන් පටන් ගන්න පුරුවන්. මේ බලන්න මේ පොඩි චරිතයේ ගමන. ගිනි කන්දකින් පටන් අරන් මුහුදු පතුලට ගිහින් ආයත් උඩට එන මේ ගමන. ඇත්තටම මේ මුළු ග්‍රහලෝකයේම හැඩගස්වන දැවැන්ත ක්‍රියාවලිය ගැන කියන හරිම සරල ලස්සන කතාවක්. ඉතින් මේ පාෂාණ චක්‍රයට ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ. අපි මේ හිටගෙන ඉන්න පොළොව පවා ස්ථිර දෙයක් නෙවෙයි. ඒක මේ නිමක් නැති පරිවර්තන ගමනේක මොහොතක් විතරයි. ඉතින් ඊළඟ වතාවේ පොඩි ගල්කටයක් අතට ගත්තම හිටන්න. ඒක නිකම්ම ගලක් නෙවෙයි. ඒක අවුරුදු බිලියන ගාණක් පරණ අපි මේ ලෝකේ නැති කාලෙකත් දිගටම යන මහා ගමනක සංචාරකයෙක්. එතකොට හිතනව නේද? ඒක ඊළඟට මොනවා බාට පත් වේවිද කියලා.